Hi guys. ඉතින් මම අද කතා කරන්න හදන්නේ iPhone series එකේ ඇවිල්ලා තියෙන වැඩි මාකට් වෙන්නේ නැති ඒ වුණාට අනිත් iPhones වල වගේම හොඳ condition එකක් තියෙන iPhone එකක් ගැන. ඉතින් මේ ෆෝන් එක මොකක් කියලාද ඔයාලා හිතන්නේ? ඒ තමයි 2023 සැප්තැම්බර් 22 රිලීස් වුණ iPhone 15 Plus ෆෝන් එක. ගොඩක් අය මේ ෆෝන් එක ගැන අහලා තියෙනවා අඩු වෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ ෆෝන් එක ගැන සම්පූර්ණයෙන්ම කතා කරමු. channel එක subscribe කරගෙනම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් අපි වෙනදා වගේම අපිට මේ ෆෝන් එකේ පිටතින් පේන දේවල් ටිකක් ගැන බලමු. 15 series එකේ 15 එකට පස්සේ තමයි මේ 15 Plus ෆෝන් එක රිලීස් වුනේ. පිටතින් ගත්තාම කැමරා setup එක display frame එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ colors ගත්තොත් basic colors පහකින් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි black, blue, green, yellow සහ pink. බර ගත්තොත් බර ග්‍රෑම් 201ක් වෙනවා. build quality එක ගත්තාම glass front and back එකකින් වගේම aluminium frame එකකින් finishing line එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ thickness එක මිලිමීටර් 7.8ක් වෙනවා. මේ ෆෝන් එක අතට ගත්තාම නම් heavy feeling එකක් දැනෙන්නේ නැහැ. අතට පහසු ගතියක් තමයි දැනෙන්නේ. ඒ වගේම මේකේ highlight වෙන තව දෙයක් තමයි මේකේ charging port එක. මේකෙත් ඇවිල්ලා තියෙන type C port එකක්. හරි. ඊළඟට අපි මේකේ display එක ගැන බැලුවොත් Super Retina OLED HDR10 Dolby Vision වගේම nits 1000ක brightness level එකක් තියෙන. ඒ විතරක් නෙමෙයි nits 2000ක peak brightness level එකක් තියෙන display එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඉරේඩිය තියෙන තැනක උනත් කිසිම uncomfortable ගතියක් නැතුව ඇස් හීනි කරලා display එක දිහා බලන්නේ නැති වෙන තරමටම හොඳ sharp අතිශය දීප්තිමත් display එකක් මේකෙදී ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ display එක hertz 60ක් වෙනවා. තව ඒකේ dynamic island එකත් include වෙනවා. ඒ වගේම C2C cable එකක් තියෙන නිසා monitor වලට connect කරන්න විතරක් නෙමෙයි day to day normal මේ cable එක use කරලා කරන්න පුළුවන් දේවලුත් ගොඩක් පහසු වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි මේකේ camera setup එක ගැන බලමු. ඔයාලට පේන විදිහට dual camera setup එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම front side එකේ සාමාන්‍ය විදිහටම selfie cam එක බලා ගන්න පුළුවන්. dual cameras ගත්තාම megapixel 48ක cam එකක් තියෙනවා. මේකේ 2x optical zoom ඇවිල්ලා තියෙනවා. ඒ වගේම telephoto lens එකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ megapixel 24ක cam එකකුත් තියෙනවා. මේකෙනොත් රෑ වෙලාවක වුණත් high details photos capture කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ portrait photos උත් superiorම capture කරගන්න පුළුවන්. වගේම focus අතිනුත් මේක හොඳ මට්ටමක තියෙනවා. මේකේ තියෙන megapixel 12ක selfie cam එකක්. ඉතින් මේකේ expect කරනටත් වඩා හොඳ photography experience එකක් දෙනවා. ඒ වගේම මේකේ වීඩියෝ 4K 60fps දක්වා 1080p to 40fps දක්වා ස්ටීරියෝ සවුන්ඩ් රෙකෝඩින් එක්කම කැප්චර් කරගන්න පුළුවන්. ෆ්‍රන්ට් කැම් වීඩියෝස් උත් 4K 60 වලින් 1080p 120 වලින් කැප්චර් කරගන්න පුළුවන්. අපි දැන් මේකේ බැටරි සයිඩ් එක ගැන බලමු. මේ 15 Plus ෆෝන් එකේ තියෙන්නේ මිලිඇම්පියර් 4383ක බැටරි එකක්. ඒ වගේම power delivery 2.0 support එකක් තියෙනවා. මිනිත්තු 30ක් ඇතුළත 50ක් දක්වා charge කරගන්න පුළුවන්. වගේම watt 15ක wireless fast charging support එකක් තියෙනවා. මේක කේබල් නැතුව charge කරන්න කැමති අයට super convenient. iOS 17.2 update කරලා තියෙනවා නම් මේ watt 15 wireless charging fully support. අප්ඩේට් කරලා නැත්නම් full speed එක ඔයාලට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේකේ available storage capacities බැලුවොත් 128 2565 12GB විදිහට තමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේකේ A16 Bionic chipset එකත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් iPhones වල වගේම Face ID එකත් super smooth වැඩ කරනවා. ඉතින් මේ details එක බලද්දී නම් මේ 15 Plus phone එක brand new උනත් used උනත් iPhone එකක් buy කරන්න ඉන්න කෙනෙක්ට recommend කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් ඔයාලට ඒක ගැන මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ විතරක් නෙමෙයි ඔයා දැනටමත් 15 Plus phone එකක් use කරන කෙනෙක් නම් ඔයාලගේ experience එකත් අනිවාර්යයෙන්ම මාත් එක්ක share කරගන්න. එහෙනම් අපි මේ වගේ තව අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.